අද මේ සුවිශේෂී මාධ්‍ය හමුව කැඳවන්නට තීරණය කළේ අතෘප්තකර සහ අනාරක්ෂිත පරිසරයක් තුළ රෝගී සත්කාර සේවාවන් සපයන වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකම මේ අයවැය හරහා අවතක්සේරු කිරීමේ ගැටලුව සඳහා එකඟ වූ විසඳුම් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මහජනතාව දැනුවත් කරන්න තමයි අපි අද මේ මාධ්‍ය හමුව කැඳවන්නට තීරණය කරේ. මොකද අපි දන්න දේ තමයි මේ රට තුළ මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගන්න මේ සෞඛ්‍ය පද්ධතියට අවශ්‍ය මූලික පහසුකම් ටිකවත් නැතුව සමහර ලාට මේ සෞඛ්‍ය පද්ධතියට ඒ සෞඛ්‍ය රෝගී සත්කාර සේවාවන් පවත්වා ගන්න අවශ්‍ය ඖෂධ ටික නැති අවස්ථාවන් වල පවා ඒ ඖෂධවල ගුණාත්මකභාවය අභියෝගයට ලක්වන කාල පරිච්ඡේදවල පවා ඒ මූලික පහසුකම් ටිකවත් සෞඛ්‍ය පද්ධතිය තුළ නැති රෝහල් වල ඒ පර්යන්ත රෝහල් වල පවා මේ සෞඛ්‍ය නැත්නම් රෝගී සත්කාර සේවාව බිඳ වැටෙන්න දෙන්නේ නැතුව ඒවායේ ගුණාත්මක භාවයට කිසිදු හානියක් වෙන්න නොදී මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගන්න විශාල කැපකිරීමක් කරනවා මේ සෞඛ්‍ය පද්ධතියේ ඉන්න මානව සම්පත. අපි දන්නවා ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ඉතාම ඉහළ ශ්‍රේණිගත කිරීමක තමයි තියෙන්නේ. අනිත් සංවර්ධිත රටවල් එක්ක සංසන්දනය කරාම සමහරවිට සංවර්ධිත රටවල් වලටත් එහා ඊටත් ඉහළින් ශ්‍රේණිගත වෙලා තියෙනවා ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය සහ ඒකේ ගුණාත්මක භාවය. හැබැයි මේ ලංකාවේ සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගන්න බොහොම අඩු පිරිවැයක් තමයි අර සංවර්ධිත රටවල් සමග සංසන්දනය කිරීමේදී අපි වැය කරන්නේ බොහොම අඩු පිරිවැයක්. මේ බොහොම අඩු පිරිවැයකින් මෙතරම් ගුණාත්මක භාවයෙන් යුක්ත සෞඛ්‍ය පද්ධතියක් නැත්නම් රෝගී සත්කාර සේවාවක් ලබා දෙන්න හැකි වෙලා තියෙන්නේ මේ සෞඛ්‍ය පද්ධතියේ තියෙන අවම පහසුකම් නැත්නම් ඒ තියෙන අවම අවශ්‍ය මූලික පහසුකම්වත් නැතිව මේ රෝගී සත්කාර සේවාවන් පවත්වා ගන්න හැකි වෙලා තියෙන මේ සෞඛ්‍ය පද්ධතියින විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අනෙත් මානව සම්පත අනෙත් කාර්ය මණ්ඩලයේ ඒ දායකත්වය ඔවුන්ගේ කැපකිරීම නිසා තමයි මේ හැකියාව ලැබිලා තියෙන්නේ. නමුත් අද තියෙන අපිට තියෙන ගැටලුව තමයි මේ විශේෂඥ වෛද්‍යවරු හෙදියන් අනිත් කාර්ය මණ්ඩලය මේ කරන කැපකිරීම ඇත්තටම ඒ අදාළ පාර්ශවයන්ට දැනෙනවද? ඔවුන් මේ සම්බන්ධයෙන් දැනුවත්ද? ඔවුන් මේ සම්බන්ධයෙන් සංවේදීද කියන කාරණය අද අපිට කතා කරන්න වෙලා තියෙනවා. මොකද මේ රෝගී සත්කාර සේවාවේදී මේකේ ප්‍රතිලාභ ලබන්නේ මේ රටේ ඉන්න දුප්පත් අහිංසක මහ ජනතාව. ඔවුන්ට වෙන පිළිසරණක් නැහැ. ඔවුන්ට රෝගී අවස්ථාවක ඔවුන් අසරණ වෙච්ච වෙලාවට ඔවුන්ට වෙන පිළිසරණක් නැහැ. ඔවුන්ට තියෙන එකම පිළිසරණ මේ නිදහස් සෞඛ්‍ය සේවාව හරහා ලබා දෙන මේ රෝගී සත්කාර සේවාවන් පමණයි. ඉතින් මේ මෙතරම් සංවේදී වෙච්ච ක්ෂේත්‍රයක් මෙතරම් රටකට රටේ මානව සම්පතේ සෞඛ්‍ය නැත්නම් නිරෝගී මානව සම්පත පවත්වා ගැනීමට මේ සෞඛ්‍ය හරහා කරන දායකත්වය පිළිබඳ අවබෝධයක් ඒ අදාළ පාර්ශවයන්ට රටේ ජනාධිපතිතුමාට රටේ සමහරලාට රජයට සමහරට සෞඛ්‍ය අමාත්‍යවරයාට සමහරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉන්න සෞඛ්‍ය ලේකම් සෞඛ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල් ඇතුළු ඒ නිලධාරී මණ්ඩලයවත් මේ සම්බන්ධයෙන් එතරම් දැනුවත්ද සංවේදීද කියන කාරණය අපිට ලොකු ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. මොකද අපි දන්න දේ තමයි මේ පසුගියදා 2025 මේ නව අයවැය හරහා අපි දැක්ක රටේ මූල්‍ය රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි කිරීමක් සිදු කරනවා. අපි රජයේ වෛද්‍යානික සංගමයේ විදියට ඊටාම ප්‍රශංසාවෙන් ඊටාම ධනාත්මක දෙයක් විදියට මේ රාජ්‍ය සේවයේ මූලික වැටුප් වැඩි කිරීම හොඳ දෙයක් විදියට අපි අගය කරා. මොකද අපි රජයේ වෛද්‍යානික සංගමයේ විදියට හැම වෙලේම හොඳ දේ හොඳයි කියලා අගය කරන්න කිසිම නිර්ලෝභීව අපි හොඳ දේ හොඳයි කියලා අගය කරනවා. ඒක තමයි රජයේ වෛද්‍යානික සංගමයේ ප්‍රතිපත්තිය. අපිට ඒක කිසිම පක්ෂපාත දේශපාලනයක් අපිට නැහැ. අපි රජයේ වෛද්‍යානික සංගමයේ විදියට අතිගරු ජනාධිපතිතුමාගේ මූලිකත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ මූලිකත්වයෙන් ඒ රජය විසින් ඒ ගත්ත තීරණය අපි හොඳ දෙයක් විදියට අගය කරා. නමුත් අපි දැක්කා ඒකේ යම් ගැටලුවක් පැන නගිනවා මේ අයවැය හරහා. මේ අයවැය හරහා පැන නැගිච්ච ගැටලුව තමයි මේ වෛද්‍යවරුන්ගේ මේ අමතර රාජකාරී දීමනාව කියන එක. ඒක මූලික වැටුපෙන් 80න් එක අගයක් ගෙවමින් තිබිච්ච අගය මේක අඩු කරලා මේක 120න් එක අගය දක්වා අඩු කරලා තියෙනවා. ඊළඟට නිවාඩු දින දීමනාව ඉරිදා දිනයන්හි වැඩ කරනවාට නිවාඩු දිනයන්හි වැඩ කරනවාට ඒ ලබා දෙන දීමනාව මූලික වැටුපෙන් 20න් එක කියන අගය ඒක අඩු කරලා 30න් එක දක්වා අඩු කරලා තියෙනවා. මේ හරහා විශාල කතාබහක් විශාල නොසන්සුන්තාවක් වෛද්‍යවරු අතර ඇති වෙලා තියෙනවා. මොකද අපි දන්න දේ තමයි
මේ සෞඛ්‍ය පද්ධතිය මෙතරම් ගුණාත්මකව පවත්වා ගන්න මේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු මානව සම්පතේ ඒ නායකත්වයේ දරමින් මේ සියලු අඩුපාඩුකම් මේ තියෙන සියලුම ප්‍රශ්න ගැටලු මේවා යටපත් කරගෙන ඒවා උඩට අරගෙන ඒවා මේ සෞඛ්‍ය කඩා වැටෙන්න තැනකට තල්ලු කරන්නේ නැතුව මේ තියෙන ඕනෑම අඩුපාඩුවක් වහගෙන මේ මානව සම්පත තමන්ගේ කැපකිරීමෙන් මේ සෞඛ්‍ය ගුණාත්මකභාවය පවත්වාගෙන යනවා. එතකොට මේ වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු මේ කරන කැපවීම අපිට ප්‍රශ්නයක් තියෙනවා මේ අදාළ පාර්ශවයන් ඒ ගැන දැනුවත්ද කියන එක. මොකද මේ සෞඛ්‍ය පද්ධතිය අනිත් රටේ සියලුම පද්ධති වැහෙද්දිත් අනිත් සියලුම අමාත්‍යාංශ සියලුම කාර්යාල සමහරලාට ඔවුන් වැඩ කරන්නේ නැති වෙලාවල් වල පවා නිවාඩු දිනයන් වල පවා සියලුම ඒ දවස් 365ම මා ඒ දවසකට පැය 24ම අඛණ්ඩව මේ රෝහල් පද්ධතිය පවත්වා ගන්නේ මේ මානව සම්පතේ තියෙන කැපකිරීම හඳහා. මොකද අපි දන්න දේ තමයි වෛද්‍යවරයෙකුට සාමාන්‍යයෙන් තමන්ගේ රාජකාරී තියෙන්නේ දවසකට පැය 6ක් සාමාන්‍ය රාජකාරිය. මේ සාමාන්‍ය පැය 6 රාජකාරියෙන් ඔබට ගිහිල්ලා මේ සෞඛ්‍ය පද්ධතිය පවත්වා ගැනීම සඳහා ඔවුන් අමතර රාජකාරී විශාල ප්‍රමාණයක් සිදු කරනවා. ඔවුන් මේ කරන විශාල ප්‍රමාණයක් වූ අමතර රාජකාරී නිසා තමයි මේ සෞඛ්‍ය පද්ධතිය මේ තරම් ගුණාත්මකව පවත්වා ගන්න හැකි වෙලා තියෙන්නේ. මොකද අපි දන්න දේ වෛද්‍යවරයෙක් තමන් රෝගීන් සත්කාර සේවාවට අමතරව සායනික කටයුතු වලට අමතරව ඊට එහා ගිය පරිපාලනමය දේවල් සමහරලාට අධ්‍යාපන කටයුතු සමහරලාට අනිත් ක්ෂේත්‍රවල ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට දායක වෙනවා. ඊට අමතරව අනිත් අපි දන්නවා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය සහතික ලබා දීම ඊළඟට පශ්චාත් මරණ පරීක්ෂණ අධිකරණ කටයුතු අධිකරණ වෛද්‍ය නිලධාරීන් විදියට මේ දහසක් වූ රාජකාරී වෛද්‍යවරු තමන්ගේ සායනික කටයුතු වලින් එහා ගිහිල්ලා සිදු කරනවා. ඊළඟට අනිත් කාරණේ තමයි මේ රෝහල් පද්ධතියට දරා ගන්න බැරි තරම් වූ රෝගී ප්‍රමාණයක් අපි මේ රෝහල් පද්ධතිය හරහා සත්කාර කරනවා. රෝහලක තියෙන ඇඳම් ප්‍රමාණයට එහා ගිය රෝගීන් ප්‍රමාණයකට අපි ප්‍රතිකාර කරනවා. රෝහලක ඇඳක් නැහැ කියලා කිසිම වෙලාවක රෝහලට රෝගියෙක් ඇතුළත් කරන එක අපි නවත්තන්නේ නැහැ. ඊළඟට සායනයකට නැත්නම් බාහිර රෝගී සත්කාර ඒකකයකට පැමිණෙන රෝගීන් සංඛ්‍යාව මෙන්න මෙපමණයි කියලා කිසිම විදිහක සීමාවන් පනවලා නැහැ. එන ඕනෑම රෝගියෙකුට අපි ප්‍රතිකාර කරන්න වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු ඒ වෙනුවෙන් කැප වෙලා ඉන්නවා. ඒ රෝහලක් වෙත පැමිණෙන කිසිම රෝගියෙක් ආපසු හරවලා යවන්නේ නැහැ මේ ප්‍රතිකාර කරන වෙලාව අවසන් කියලා. ඊළඟට රෝහලේ පහසුකම් නැහැ කියලා, රෝහලේ අවශ්‍ය ඇඳම් ප්‍රමාණය නැහැ කියලා, රෝහලේ අවශ්‍ය ඖෂධ ටික නැහැ කියලා කිසිම රෝගියෙකුට අසාධ්‍ය වෙන්න ඇරලා නැහැ. කිසිම රෝගියෙක්ව අපි ආපසු යවලා නැහැ ප්‍රතිකාර කරන්නේ නැතුව. එතකොට මේ කරන සේවාවල් සාමාන්‍ය රාජකාරියෙන් පිට ගිහිල්ලා මේ කරන වෛද්‍යවරු විශේෂඥ වෛද්‍යවරු කරන සේවාවල් මේ අමතර රාජකාරී විදියට කරන මේ සේවාවල් නිසා තමයි මේ සෞඛ්‍ය පද්ධතිය මේ තරම් ගුණාත්මකභාවයෙන් මේ අවම පිරිවැයක් යටතේ පවත්වා ගන්න හැකි වෙලා තියෙන්නේ. නමුත් මේ කාරණය මේ අදාළ පාර්ශව දැනුවත්ද කියන ගැටලුව අපිට තියෙනවා. මේ නිසා තමයි අපි මේ සම්බන්ධයෙන් මේ වෙනුවෙන් මේ තරම් සාකච්ඡා කරන්නේ. මොකද අපිට තියෙන ගැටලුව මේ සෞඛ්‍ය පද්ධතිය මේ ආකාරයෙන් අමතර රාජකාරී මත තමයි මේ සෞඛ්‍ය පද්ධතිය මේ ආකාරයෙන් අඛණ්ඩව පවත්වාගන්නේ. නිවාඩු දිනයන්නේ ඒ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෛද්‍යවරු ඇතුළු අනිත් කාර්ය මණ්ඩලය තමන්ගේ පුද්ගලික රාජකාරී තමන්ගේ පුද්ගලික කාරණා පසකලා නිවාඩු දිනයක ඇවිල්ලා රෝහලට ඇවිල්ලා ඒ රෝගී සත්කාර සේවාව කරන්නේ නැත්නම් ඔවුන් එන්න මැලි වෙනවා නම් විශාල ප්‍රශ්නයක් ගැටලුවක් ගොඩනගෙනවා මේ සෞඛ්‍ය පද්ධතිය නිවාඩු දිනයක් කොහොමද පවත්වා ගන්න කියන එක. එදාට රෝහල් ටික වහන්නද? එදාට රෝහල් වල ඉන්න රෝගීන් ටික ගෙදර යවන්නද කියන ගැටලුව පැන නගිනවා. සාමාන්‍ය රාජකාරී වේලාව හවස 4න් පස්සේ සාමාන්‍ය රාජකාරියෙන් එපිට මේ අමතර රාජකාරී කළා තමයි හවස 4 ඉඳන් ඊළඟ දවස් උදේ 8 වෙනකන් මේ රෝහල් පද්ධතිය පවත්වා ගන්න. හවස 4න් පස්සේ කාර්යාල ටික අනිත් තැන්වල වහනවා වගේ රෝහල් පද්ධතිය වහන්න පටන් ගත්තොත් රෝහල් වල ඉන්න රෝගීන් ටික ආපහු ගෙදර යවලා ඊළඟ දවස් උදේ 8ට ආපහු රෝහල් වලට ගෙන්න ගන්නවද කියන ගැටලුවයි මේ පැන නැගිලා තියෙන්නේ. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙනෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. SL පන්සල. මම වෛද්‍ය චමිල් විජේසිංහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් සහ මාධ්‍ය ප්‍රකාශක.
මම හිතන්නේ අද දවසේදී මේ මාධ්‍ය සාකච්ඡාව අපි කැඳවලා තියෙන්නේ මේ රටේ වෛද්‍යවරු විදිහට බොහොම සමීපව නිරීක්ෂණය කරමින් ඉන්න බොහොම අවධානයෙන් ඉන්න කරුණු කීපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. පොදුවේ අපි දන්නවා මේ රටේ සෞඛ්‍ය සේවාව මානව සම්පත කියන කාරණේදී බරපතල අර්බුදයක තියෙනවා. ඖෂධ වෙන්න පුළුවන්, උපකරණ වෙන්න පුළුවන්, ඖෂධ මිල සම්බන්ධයෙන් ගැටලු වෙන්න පුළුවන්. මේවා කාලෙන් කාලට අඩු වැඩි වීමෙන් උනාට මානව සම්පතේ ගැටලුව ගැන අපිට කෙටි කාලෙම විසඳන්න පුළුවන් ගැටලුවක් නෙමෙයි. දැන් අඩු පහසුකම් මැද්දේ ප්‍රමාණවත් වැටුපක් නැතුව, ප්‍රවාහන පහසුකම්වත් ලැබෙන්නේ නැතුව, නිල නිවාස ටික ලැබෙන්නේ නැතුව, රාජකාරී සේවා සපයන්න අවශ්‍ය මූලික පහසුකම්වත් නොමැතිව මේ රටේ විශේෂඥ වෛද්‍යවරු, මේ රටේ වෛද්‍ය ප්‍රමුඛ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය රට පුරා සියලුම රෝහල් වල පැය 24 පුරා දවස් 365ම අවුරුද්දේ අඛණ්ඩව ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සපයනවා. හිතන්නේ ඒ සම්බන්ධයෙන් කාටවත් ප්‍රශ්න කරන්න හැකියාවක් නැහැ. ලෝකයේ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ කීර්තිනාමයක් දිනාගත්ත, ලෝකයේ දියුණුවේ කියන රටවල් වලට පවා අභියෝග කරන ඊට එහා ගිය මට්ටමේ සෞඛ්‍ය සේවාවක් සපයන්නේ මේ රටේ සෞඛ්‍ය සේවකීන් රෝසමල් යහනාවක නෙමෙයි. කටු අතු පිරිච්ච මාර්ගයක ගමන් කරමින් තමයි මේ රටේ ජනතාවගේ, මේ ශ්‍රී ලාංකීය පුරවැසියන්ගේ, ශ්‍රී ලාංකීය ප්‍රජාවගේ ජීවත් වීමේ අයිතිය සිය දෙවුර මත දරාගෙන වැඩ කටයුතු කරන්නේ. එක පැත්තකින් ඒ වගේ ගැටලු ගණනාවක් තියෙනකොට පහුගිය සතියේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ සිදු වුණු ගැටලුවත් එක්ක සෞඛ්‍ය පද්ධතිය තුළ විශේෂයෙන් වෛද්‍යවරයන්ට, සෞඛ්‍ය සේවාවේ අපේ සහෝදර කාර්ය මණ්ඩලයට සහ පොදුවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආරක්ෂාව පිළිබඳ තියෙන අවධානම යලිත් මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. ඒකට අපි මේ සම්බන්ධයෙන් දිගින් දිගටම කතා කරා. විශේෂයෙන් රෝහල් පද්ධතිය ඇතුලේ නිල නිවාස සම්බන්ධයෙන්, ඔන් කෝල් රූම් සම්බන්ධයෙන් දිගටම අපි අපේ යෝජනා ලබා දීලා තියෙනවා. දැන් ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ නැත්නම් ප්‍රයිමරි හෙල්ත් කෙයාර් සෙටප් එකේ නිල නිවාස සඳහා ඒ මොන විදිහේ ප්‍රමුඛතාවයක්ද ලැබෙන්න ඕනේ, මොන රෝහල් වල මොන නිල නිවාසද හැදෙන්න ඕනේ, ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ කියන කාරණේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට අපි යෝජනාවලියක් ඒ දත්ත සියල්ල බාර දීලා මාස ගණනක් වෙනවා. මේ ඊළඟට අනිත් රෝහල් පද්ධතිය පවා මේ වන විටත් දත්ත එකතු කිරීමක් සිද්ධ වෙමින් පවතිනවා. යෝජනා මාලාවක් අපි සකස් කරමින් ඉතින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපේ පැත්තෙන් සම්පූර්ණ දායකත්වය දීලා තියෙද්දි අපි විශ්වාස කරනවා මේ මොහොතේදීවත් මේ සම්බන්ධයෙන් තියෙන ගැටලුව වඩා වේගවත්ව ප්‍රමුඛතාවය ලබා දීලා විසඳන්න අදාළ බලධාරීන් වගකීම් මැදිහත් විය යුතුයි. ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ විවෘත විය යුතුයි කියලා. දැන් එක පැත්තකින් සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවිනිශ්චිතතාවයක් මතුවෙනකොට අනිත් පැත්තෙන් විශ්වාස කරනවා මෙවර අයවැය හරහා මේ රටේ සෞඛ්‍ය සේවකීන්ගේ, විශේෂයෙන් මේ රටේ වෛද්‍යවරුන්ගේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාවේ වටිනාකමට බරපතල අව탁සේරු කිරීමක් සහ අසාධාරණයක් සිද්ධ වුණා. දැන් එක පැත්තකින් අමතර රාජකාරී දීමනාව, අනිත් පැත්තෙන් නිවාඩු දින සහ ඉරිදා දිනදී රාජකාරී කිරීම සඳහා ගෙවන ගෙවීම. පළවෙනි කාරණේ අපි තේරුම් ගන්න ඕනේ මේ අමතර රාජකාරී සඳහා ගෙවන ගෙවීමේ ඔය 80න් 1 කියන අගය හෝ එහෙම නැත්නම් නිවාඩු දින හෝ ඉරිදා දින සඳහා ගෙවන 20න් 1 කියන අගය හෝ මේ හිතුමතේ කාගේවත් හිතට ඇවිල්ලා ලැබිච්ච අගයක් නෙමෙයි. එක පැත්තකින් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක අධ්‍යයනයක් සහිතව ලෝකයේ තියෙන සම්ප්‍රදායන් සහ ලෝකයේ තියෙන නියමයන් වලට යටත්ව ආපු අගයක්. එතකොට 1980 ඉඳලා මේ 80න් 1 කියන අගය තියෙනවා. ඒ වගේ මේ 80න් 1 කියන අගය අමතර රාජකාරී දීමන සඳහා වෛද්‍යවරුන්ගේ මේක සුවිශේෂී සහ අනන්‍ය දීමනාවක් වෛද්‍යවරුන්ට ලැබෙන, වෙන කාටවත් මේක ලැබෙන්නේ නැහැ. මේ අගය ලැබෙන්නේ නැහැ. එහෙම වෙන්නේ ඒ තරම්ම සුවිශේෂී සේවාවක් මේ රටේ වෛද්‍යවරු මේ රට වෙනුවෙන් කරන නිසා. එතකොට ඒක ලැබිලා තියෙන්නේ එක පැත්තකින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය සහිතයි. ඒ වගේම රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ අනුමැතිය සහිතව. අනිත් පැත්තෙන් වැටුප් කොමිසමේ අනුමැතිය සහිතව. අනිත් පැත්තෙන් මුදල් අමාත්‍යාංශයේ එහෙම නැත්නම් මහා භාණ්ඩාගාරයේ අනුමැතිය සහිතව. ඒ කියන්නේ මේ යම් ක්‍රමවේදයක් ඇතුළේ තමයි මේ අගයන් තීරණය වෙලා තියෙන්නේ. ඒ වගේම නිවාඩු දින සහ ඉරිදා දින ගෙවීම සඳහා වන කාරණේදී මේ රටේ නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් සඳහන් වෙලා තියෙනවා. 1954 අංක 19 දරන සාප්පු සහ කාර්යාලීය සේවක පනතේ බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙන කාරණයක් තමයි යම් සේවකයෙක් පබ්ලික් හොලිඩේ එකක නැත්නම් රජයේ නිවාඩු දිනයකදී රාජකාරී කරනවා නම් ඔහුගේ දෛනික ගෙවීම වගේ දෙගුණයක් ඒ දවසට ඔහුට ගෙවන්න ඕනේ. ඔහු ඉරිදා දිනයක රාජකාරී කරනවා නම් දෛනික ගෙවීම වගේ දිනයකට 1.5ක මුදලක් ගෙවන්න ඕනේ. එතකොට මේ නීත්‍යානුකූලව මේ පද්ධතිය ඇතුලේ තිබුණු කාරණාවක් තමයි දැන් මේ එක්වරම අයවැය හරහා වෙනස් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් අපි තේරුම් ගන්න ඕන කාරණා මේ රටේ රාජ්‍ය සේවයේ දූරාවලිය තීරණය වෙනකොට එක පැත්තකින් මාණ්ඩලික සහ මාණ්ඩලික නොවන ලෙස මේ රාජ්‍ය සේවකයන්ගේ යම් කාණ්ඩ කිරීමක් සිද්ධ කරලා තියෙනවා.
කලිනුත් මේ මාණ්ඩලික නොවන ශ්‍රේණීන්ට, ඒ කියන්නේ විශේෂයෙන් ප්‍රාථමික ද්විතීයික ආදී මාණ්ඩලික නොවන ශ්‍රේණීන්ට මේ නිවාඩු දින දීමනාව ගෙව්වේ 30න් 1 කියන අගය තමයි. මාණ්ඩලික ශ්‍රේණීන්ට මේක 20න් 1 දිනකට ගෙවනු ලැබුව අගයක්. එතකොට දැන් මේ වෙලාවේ කරලා තියෙන්නේ මේ සියලු කණ්ඩායම් එක තැනකට ගෙනල්ලා 30න් 1 බවට පත් කරලා තියෙනවා. ඒතර අපිට තේරෙනවා එක පැත්තකින් මේ හරහා මේ රටේ වෛද්‍ය සේවාවට, අනිත් පැත්තෙන් සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය සේවකයන්ට අසාධාරණයක් කරලා තියෙන ගමන් ඒ වෛද්‍ය සේවාවට යම් අව탁සීරුවක් කරලා තියෙන ගමන් අනිත් පැත්තෙන් පිළිගත් ක්‍රමවේදයන් සියල්ල නොසලකා හරිමින් තමයි මේ තීන්දුව తీරන අරගෙන තියෙන්නේ. සාමාන්‍යයෙන් මෙහෙම තීන්දුව తీරන ගන්නකොට මේ ව්‍යුහාත්මක වෙනස්කම් කරනකොට මේ සම්බන්ධ වෙච්ච අදාළ පාර්ශවත් එක්ක සාකච්ඡා කරලා ඔවුන්ගේ යෝජනා අරගෙන මේක සම්පූර්ණයෙන් විශ්ලේෂණය කරලා මේකේ වෙන්න පුළුවන් හොඳ නරක ගැන සාකච්ඡා කරලා ඒ අනුව තමයි මේ තීන්දුව తీරන වෙන්න ඕනේ. අතීතයේ ඉතිහාසයේ පුරාම මේ තීන්දුව ආවේ එහෙම. හැබැයි මේ නිලධාරීන් කීප දෙනෙක්ගේ උවමනාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් ඉලක්ක මත පිහිටලා මේ විදිහට අත්නෝමතික විදිහට තීන්දුවක් ප්‍රකාශයටපත් කළා. අන්තිමේදී එක පැත්තකින් මේ රටේ වෛද්‍යවරු අමාරු වැටලා. වෛද්‍යවරු බරපතල අපේක්ෂා බංගප්තයක ඉන්නේ. අනිත් පැත්තෙන් මේ ගැටලුව නිසා ආණ්ඩුව පාර්ශවයේ විදිහට මූලික වැටුප් වැඩි කිරීම හරහා වුන් ලබා දුන්නු ඒ ධනාත්මක දේ ප්‍රතිඵලයවත් ආණ්ඩුවක් විදිහට ලබා ගන්න බැරුව මේ වැටුප් වැඩිවීමම උන්ට පාරවලල්ලක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් මේ නිසා ඇතිවෙච්ච ප්‍රතිඵලත් එක්ක මේ රටේ මහ ජනතාව අපහසුතාවයට පත් වෙමින් ඉන්නවා. නිසා අපිට ප්‍රධාන බරපතල ප්‍රශ්නයක් තමයි දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙනවා නම් මෙන්න මේ කියන මුදල් ප්‍රමාණය ඇතුලේ විතරයි පඩි වැඩි කිරීම කරන්න පුළුවන් කියලා. එතකොට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය වෙනස් කිරීම සංශෝධනයන් කරනවා නම් ඒ අදාළ පාර්ශවත් එක්ක සාකච්ඡා කරලා කළ යුතුව තිබුණා. එහෙම නොකිරීම තුළ මේ ඇති වෙලා තියෙන ගැටලුවේ සම්පූර්ණ වගකීම මේ තීන්දුව තීරණගත නිලධාරීන් කීප දෙනා අනිවාර්යයෙන්ම වාර ගන්න ඕනේ. ඒ වගේම අපිට බරපතල ගැටලුවක් තියෙනවා. මේ හරහා අවධානමට ලක් වෙන්නේ මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව. ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ ජීවිත. ඒ කියන්නේ නිදහස් සෞඛ්‍ය සේවාව මේ රටට අහිමි කිරීමේ, නිදහස් සෞඛ්‍ය සේවාව අඩපණ කිරීමේ යම් වැඩපිළිවෙලක මූලික පියවර විදිහටද මේ දවසේ මේ විදිහට මේ වගේ තීන්දුව తీරන ඇවිල්ලා තියෙන කියන කාරණේ. අනිත් පැත්තෙන් රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ ගැටලුවේදී අපි පැහැදිලිව කිව්ව කාරණයක් තමයි මෙතන ඉලක්කම් මුදලට වඩා වටින කාරණයක් මෙතන තියෙනවා. ඒ තමයි මේ රටේ වෛද්‍ය සේවාවේ වෛද්‍යවරුන් ලබා දෙන සේවාවේ වටිනාකම. ඒ සේවාවේ බරට දීලා තියෙන වටිනාකමක් මේ තියෙන. ඒ නිසා අපි නම්‍යශීලී අපි සාකච්ඡා කරන්න සූදානම් වුණාක අපි විවෘත ප්‍රවේශයක හැම වෙලේම යන්නේ. අපි හැම වෙලේම කිව්වේ අපි ප්‍රතිපත්තිමය තීන්දුව తీරන ගමු ක්‍රියාත්මක කිරීමේදී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා ආණ්ඩුවට තියෙන ගැටලු අපිට තේරෙනවා. රටේ මූල්‍ය අපසරිය අපිට තේරෙනවා. ආර්ථික සීමාවන් අපිට තේරෙනවා. ආර්ථික ඉලක්ක ගැන අපිට අවබෝධයක් තියෙනවා. ඒ නිසා ඒව ඇතුලේ මේ ගැටලු අපිට ලියා ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ එහෙම ලියා ගන්නවත් අවස්ථාවක් නොදී දැන් ජනාධිපතිතුමා අපිත් එක්ක බොහොම සාධනීය ධනාත්මක සාකච්ඡාවක ඉන්නවා. සෞඛ්‍ය අමාත්‍යතුමා බොහොම සමීපව රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයත් එක්ක වැඩ කරනවා. හැබැයි වෙන බාහිර පාර්ශව එක පැත්තකින් මේ තීන්දුව తీරන ගත්ත කණ්ඩායම් ඒ හරහා මේ රටේ මේ ආණ්ඩුවත් එක්ක මේ අලුත් ගමනකට අලුත් තැනකට මේ රට අරගෙන යන උත්සාහ කරන මේ නව ආණ්ඩුව සහ වෛද්‍යවරුන් අතර ගැටුමක් ඇති කරන්න හදනවද කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. අනිත් පැත්තෙන් යම් තුන්වෙනි පාර්ශවයනොත් මැදිහත් වෙලා මේ ප්‍රශ්නේ විසඳන්න දෙන්නේ නැතුව මේ ප්‍රශ්නේ විසඳන්න ජනාධිපතිතුමා සෞඛ්‍ය ඇමතුමා දරන උත්සාහයන් වලට බාධා කරමින් කකුලෙන් අදිමින් නැවත ආණ්ඩුව සහ වෛද්‍යවරුන් අතර මේ රටේ සෞඛ්‍ය සේවකීන් අතර අනවශ්‍ය ගැටණයක් අනවශ්‍ය ගැටුමක් ඇති කරන්න උත්සාහ කරනවාද කියන බරපතල සැකය අපිට තියෙනවා. මොකද මේක තහවුරු වෙන කාරණයක් තමයි පහුගිය දවස්වල මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නකොට මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරනකොට ඇතැම් කණ්ඩායම් සමාජ මාධ්‍යයේ ප්‍රකට කරපු හැසිරීම. විශේෂයෙන් අනුරාධපුර සිද්ධියේදී මේ රටේ ඒ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණයක් කියලා ඒ සිද්ධියට විරෝධය දක්වලා මේ රටේ වෛද්‍යවරු සමස්ත වෛද්‍යවරු ඒ සම්බන්ධයෙන් විරෝධය දක්වද්දී Tamanගේ කම්පණය ප්‍රකාශ කරනකොට සාමාන්‍ය මානුෂීය සාමාන්‍ය වැඩ වර්ජනයකට එහා ගිහිල්ලා මානුෂීය කාරණාවක් සම්බන්ධයෙන් සාකච්ඡා කරනවා. අපි දැක්ක යම් කණ්ඩායම් සමාජ මාධ්‍යයේ හැසිරුණේ කොහොමද කියලා. මේ සියල්ල හරහා අපි දකින්නේ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ අනවශ්‍ය කලබගෑනියක් මේ නිර්මාණය කරමින් යන්නේ. අනවශ්‍ය අර්බුදයක් මේ නිර්මාණය කරමින් යන්නේ. රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ රටේ වෛද්‍යවරු විදිහට මේ රටේ වෛද්‍යවරුන්ගෙන් 80කට වැඩි පිරිසක් මේ ජනාධිපතිතුමාට මේ ආණ්ඩුවට Tamanගේ කැමැත්ත ප්‍රකාශ කරපු කණ්ඩායම්. එතකොට ඔවුන් සහ ආණ්ඩුව අතර පැහැදිලි ගැටණයක් මේ ඇති කරමින් යන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ අනතුර සියලු පාර්ශව හඳුනා ගත යුතුයි. ඒ අනතුර හඳුනා ගැනීමෙන් තමයි අපි විශ්වාස කරනවා මේ ප්‍රශ්නේ විසඳන්න ඕනේ. මොකද එක පැත්තකින් මේ ගැටණ ඇති කරන අතරේදී මේ රටේ වෛද්‍යවරු ආහාර ප්‍රශ්නේ තමයි මේ අයවැය යෝජනා හරහා කියලා තියෙන්නේ 4න් පස්සේ රෝහල් ටික වහන්නද කියන එක. නිවාඩු දිනේට ඉරිද දවසට නැත්තම්
රජයේ නිවාඩු දවසට පොය දවසට රෝහල් ටික වහන්නද කියන එක. ලෝකේ සාමාන්‍ය සෞඛ්‍ය පද්ධතිය අරගෙන යනකොට මේ අමතර රාජකාරී සහ නිවාඩු දින රාජකාරීත් එක්ක තමයි යන්නේ. එහෙම නැතුව ලෝකේ සෞඛ්‍ය පද්ධතිය දුවන්නේ නැහැ. ඒ වෙනුවෙන් විශේෂ ගෙවීම් සහිතව දුවන්නේ. ඔබ එංගලන්තයට යන්න, ඇමරිකාවට යන්න ලෝකේ ඕන තැනක එහෙමයි. ඒතකොට ඒ සාමාන්‍ය ප්‍රතිපත්තියක් ව්‍යුහයක් තියෙනවා මේවා වැඩ කටයුතු කරන. ඒතකොට ලංකාව ඇතුලේ ගෙවන මුදල ගැන වෙනම අපිට සාකච්ඡා කරන්න පුළුවන්. මොකද එංගලන්තයේ වගේ සෞඛ්‍ය සේවාවක් දෙන ගමන් එංගලන්තයේ ගෙවන පවුම් ගාන මෙහෙ ගෙවන්න කියලා අපි ඉල්ලලා නැහැ. හැබැයි ඒ සාමාන්‍ය මූලිකාංග ටිකක් තියෙනවා එකඟ වෙච්ච ලෝකේ සෞඛ්‍ය පද්ධතියින් දුවන. ඒකට ඒවා උල්ලංඝනය කරනවා කියන්නේ ඒ හරහා ඒ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමක් තමයි අවසානයේ සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා එක පැත්තකින් මේ හරහා මේ සෞඛ්‍ය මේ අයවැය යෝජනාවලිය හරහා මේ රටේ වෛද්‍යවරුන්ට පණිවිඩයක් ලැබිලා තියෙනවා. ඔබ මේ රටේ ඉන්න එක ගැන තව හිතන්න. ඔබ මේ රට තුළ රැඳිලා ඉඳීම ගැන තව හිතන්න. මේ රට තුළ වෛද්‍යවරුන් රැඳී සිටීම දිරිමත් කරනවා වෙනකොට රටෙන් මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවෙන් වෛද්‍යවරු ඈත් කරන ප්‍රතිපත්තියක් මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. අනිත් පැත්තෙන් වෛද්‍යවරුන් Tamanගේ පෞද්ගලික ජීවිතයේ සියල්ල කැප කරමින් කිසිදු පහසුකමක් නැතුව නිශ්චිත වැටුපක්වත් නැතුව හවස 4න් පස්සේ නැත්තම් රාජකාරී වෙලාවේ උනත් අසීමිතව කරන කැපකිරීම අසීමිතව ලබා දෙන සේවාවන් නිවාඩු දවසේ උනත් Tamanගේ පවුලේ ආදරණියන් එක්ක ඉන්නතු අසීමිතව ලබා දෙන සීමාවන් ඒ සේවාවන් ඉදිරියටත් ලබා දෙනවද කියන ඒ ප්‍රශ්නාර්ථය මේ මොහොතේදී මේ වෛද්‍යවරුන් තුළ ඇති වෙලා තියෙනවා. ඒ නිසා තමයි මේ අනතුරු සියල්ල දකිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට මේ ගැටලුව සාකච්ඡාවෙන් බොහොම විවෘත ප්‍රවේශයකින් ධම්මශීලී විසඳන්න හැම වෙලේම උත්සාහ කරන්නේ. අපිට තේරෙනවා මේ රටේ තියෙන ප්‍රශ්න. ඒ නිසා තමයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි ආණ්ඩුවට යෝජනා කළේ, ජනාධිපතිතුමාට යෝජනා කළේ, සෞඛ්‍ය අමාත්‍යතුමාට යෝජනා කළේ මේ 80න් එක කියන කාරණේ ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගන්න. අමතර රාජකාරී දීමනාව. ඒ වගේම නිවාඩු දින ගෙවීම සඳහා වන 20න් එක කියන කාරණේ ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගන්න. ඒ තීරණය අපි විශ්වාස කරනවා හෙට දවසේ ජනාධිපතිතුමා අපිට එකඟ වුණු පරිද්දෙන් ප්‍රකාශ කර පරිද්දෙන් පාර්ලිමේන්තුවේදී අයවැය තෙවැනි වර කියවීමේදී ප්‍රකාශයටපත් වෙයි කියලා. හැබැයි මේ තියෙන මූල්‍ය අපසරිය ඇතුලේ මේ ආණ්ඩුවට තියෙනවනේ සීමාවන් මේ පඩි වැඩි කිරීම සම්බන්ධයෙන් වියදම් කරන්න පුළුවන් මුදල්. එතකොට ඒ සීමාව ඇතුලේ මේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් යෝජනාවල් අපි දීලා තියෙනවා. ඒ කියන්නේ 80 එක ප්‍රතිපත්ති මේ වශයෙන් පිළිගන්න. ඒන් 3න් 2ක් යම් නිශ්චිතව එකඟ වෙච්ච අවුරුද්දක් හරි 2ක් හරි 3ක් හරි වෛද්‍යවරුන්ට ගෙවන්න පැය කාගේ. පොය දින සහ නිවාඩු දින ගෙවීම සඳහාත් එහෙම තමයි. 20න් එක පිළිගන්න. ඒන් 3න් 2කට අගයක් ගෙවන්න. ඒක ඉතිහාසයේ සිද්ධ වෙච්ච කාරණයක්. 2016 පඩි වැඩි වීමෙදිත් එහෙම දෙයක් සිද්ධ වුණා. එතකොට එහෙම නම්‍යශීලී තැනකට එන්න මේ රටේ වෛද්‍යවරු රජ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සූදානම්. එහෙම තැනකට ඇවිල්ලා තියෙද්දිත් මම හිතන්නේ මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැත්නම් මේ මුදලට එහා ගිය ප්‍රශ්නයක් මෙතන තියෙනවා. එහෙම වුණොත් ඒ ප්‍රශ්නය හරහා මේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ බරපතල මේ අර්බුදයක් නිර්මාණය කරමින් යන. ඒ නිසා මේ මොහොතේදී අපිට එකඟතාවය ලබා දුන්නේ මේ රටේ රාජ්‍ය නායකයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ්‍ය අතිගරු ජනාධිපතිතුමා. ඒ නිසා අපි එතුමා විශ්වාස කරනවා මේ රටේ වෛද්‍යවරු එතුමා විශ්වාස කරලා එතුමා වෙනුවෙන් ජනමතය ප්‍රකාශ කරපු කණ්ඩායමක්. ඒ නිසා අපි එතුමා කෙරෙහි විශ්වාසය තියෙනවා. මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අතිශයින් සංවේදී. පාර්ලිමේන්තුවේ ඉන්න මේ පහුගිය ඔක්තෝබර් මාසේ වෙනකම් මේ සෞඛ්‍ය පද්ධතිය රාජකාරී කරපු බහුතරයක් වෛද්‍යවරුන් මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා රට ඉස්සරහට ඇවිල්ලා වැරදි තොරතුරු කියද්දිත් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ධනාත්මක තැනක ඉන්න අපි අගය කරනවා ඒ කාරණේ. ඒ නිසා ජනාධිපතිතුමා සෞඛ්‍ය අමාත්‍යතුමා සම්බන්ධයෙන් අපේ විශ්වාසය තියෙනවා. මේ රටේ සියලු විශේෂඥ වෛද්‍යවරුන්, මේ රටේ පරිපාලන ශ්‍රේණිය සියලු වෛද්‍යවරුන්, මේ රටේ ශ්‍රේණි වෛද්‍යවරුන්, සියලු ශ්‍රේණි වෛද්‍යවරුන් මේ මොහොතේදී ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා දිහා බොහොම උවමනාවෙන් සහ අවධානයෙන් බලාගෙන ඉන්නේ. අපි මේ දෙපළ කෙරෙහි තියලා තියෙන විශ්වාසය අපි විශ්වාස කරනවා හෙට දවසේදී ඔවුන් ඒ විශ්වාසය නැවත තහවුරු කරයි කියලා. ඒ නිසා එතනින් එහාටත් මේ තීන්දුව తీරන ප්‍රකාශයටපත් වුණාට පස්සෙත් ඒ තීන්දුව తీරන ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලදී වුණත් සියලු පාර්ශව එකතු කරගනිමින් ඒ පාර්ශවවල සම්බන්ධ කරගනිමින් ඒ යෝජනාත් එක්ක මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම තුළ අපි විශ්වාස කරනවා මේ අයවැයේ වැටුප් ගැටලු විතරක් නෙමෙයි පොදුවේ මේ රටේ සෞඛ්‍ය පද්ධතිය මුහුණ දීලා තියෙන ගැටලු සියලුම බහුතරයක් ගැටලු විසඳන්න අපිට හැකියාව තියෙනවා කියලා. බෞද්ධ ඉතිහාසය, බෞද්ධ තොරතුරු, ගමේ නගරේ, පන්සලේ තොරතුරු, පෙරහැර නරඹන්න, විචිත්‍රවත් ධර්ම දේශනා අහන්න. මේ සියල්ල ගෙඩෙන එකම බෞද්ධ YouTube නාලිකාව SL පන්සල. subscribe කරන්න, like කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. SL පන්සල.